වැටුණත් මූණට ඇන ඇන දෙන දෙයෝ දෙනවෝ කඳ මලු බැඳගෙන ගෙනවිත් ගෙදරට දෙන දෙයෝ දෙනවෝ අපායේ ඉඩමක් ඒත් කමක් නෑ හොඳ නම් ඔප්පුව ආවොත් නාරින් රත්තරනේ කියන්න ඕනද මට ටොකු ඇන ඇන් යකාගේ කීවත් නාරින්නේ මොනවද මන්ත්‍රීතුමා මේ හැටි කල්පනා කරන්නේ? අනික මේ මහවැස්ස මොකක් හරි ප්‍රශ්නයක්ද? ඈ මන්ත්‍රීතුමා ආමිනේ මොකද කියවද? මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා යැහැව්වේ. නෑ ආමිනේ. ආමිට ලෝක තේරෙන්නේ නෑ. තේරෙන්න හරි ප්‍රශ්නේ මොකද්ද කියලා කියන්න එපාය. නෑ ඕයි. තම්සලට ඕක තේරෙන්නේ නෑ. මේ ඕයි මං තවසර එකපාරක් කිව්වා නේද? තේරුම් ගන්න ප්‍රශ්නේ මොකද්ද කියලා දැනගන්න එපාය. මගෙන් කුණුවර පහ ගන්නත් ප්‍රශ්නේ මොකද්ද කියලා කියන්න. මේ ඇත්ත කියනවා මොකක් හරි කට දෙවිලන්නේ මේ පාර. පිස්සුතුයි. මං ඔය වගේ ජරාවට ගන්නවද? අනේ මගේ කට. මට කියන ප්‍රශ්නේ මොකද්ද කියලා? මේ අහනකො මේ සැරේ මට ඡන්දෙ ඉල්ලන්න එපාලු. ඒකට වෙන එකෙක් දානවා. කවුද කියන්නේ? කවුද ඉතින්? අර මායකා නිසා. හේ මොකද? මට ඡන්දෙ වැටෙන්නේ නෑලු. අම්මපා ඌ එහෙම කිව්වා? කිව්වනේ එන්න. එතකොට දැන් මෙච්චර කල් උට ඡන්දය අරන් දුන්නේ තමුස නෙමෙයිද? ඒකනේ ඕයි. මේ පාර මෙහෙම කරමු. ඌට ඕනි බම්බුවක් ගහගන්න කියලා තමුස ස්වාධීනව ඡන්දෙ ඉල්ලනවා. අම්මපා. ඒක තමයි අදහස. දෙන්නං කවුට උණ ගැනෙන්න. කෑනිගේ මොලේ තමයි මොලේ. තාම නැහැනේ. අයියෝ පොඩ්ඩක් ඉවසාම්කෝ බා. අපිට අද ඉතින්පත් ගුවෙන් නැහැ. උදේ කරදාලේ කායි ඇත. උයි පොඩ්ඩක් ඉවසාම්. මං ගියේ ඉවසන්නේ කියලා වැස්සකුත් කරනවා බා. ඉදා ඔය ඉතියාගේ ඉමු. ආපෝ ඇදියාන්ත එනවා බා. ඕබම් පරක්කු එහෙම තමයි බම් මන්ත්‍රීතුමා අතර ගාන දෙන එක බලන් ඉන්න එපයි. ඒක සෙල්ලම් වැඩ නෙමෙයි. ඊයේ කතාවේ දැක්කක් තියෙනවා බං.
අපේ වැඩේ කරගන්න අපි ආද්ද කන්නේ බෑ බං දැන් ඉතින්. ඒ බයිලා වලින් වැඩක් නෑ බං. ඔන්න පැකට් එක ගන්න ඉක්මනට මෙන්න මෙහාට. මොයි ඉන්නේ බෑ ටික. සුපිරි බල්තියා. අඩෝ මඤ්ඤෝ කැල්ලක් තිබ්බනම් සුපිරි බං. රූමිස් පාරත් එක්ක ඈ. බඩුනියා කියලා ගන්න නැවනේ. පට්ට. මේ ඒක නෙවෙයි. උඹලා මේවා බිව්වා වගේ නෙවෙයි. අපේ මන්ත්‍රියාට ෆුල් සපෝට් එක දෙන්න ඕනේ. හරි? පිස්සුද බා අපි ඔක්කෙන් බහලා එහෙනම් ජය වේවා. ජය වේවා. ජය වේවා. අපේ ලකුණ මල. අපි නෑ කාලවල. අපේ ලකුණ මල. අපි නෑ කාලවල. අපේ පාට කහ. අංකේ තමයි පහ. අපේ පාට කහ. අංකේ තමයි පහ. ජනතාවද මල පක්ෂයට. ජය වේවා. ජනතාවද මල පක්ෂයට. ජය වේවා. ඔතන කියන්න මමද කියන්නේ. මාර. යමල්. කොහොමද කියපා? ජනතා මලවද පක්ෂයට ජය වේවා. ජනතා මලවද පක්ෂයට ජය වේවා. අපේ මන්දිරතුමාට ජය වේවා. ජය වේවා. පක්ෂයට ජය වේවා. අපේ මන්ත්‍රීතුමාට ජය වේවා. අපේ මන්ත්‍රීතුමාට ජය වේවා. අංගවාද ජය වේවා. ජය වේවා. අපේ මන්දිරතුමාට ජය වේවා. අංගවාද ජය වේවා. අපේ මන්දිරතුමාට ජය වේවා. අපේ මන්ත්‍රීතුමාට ජය වේවා. අපේ මන්ත්‍රීතුමාට ජය වේවා. අපේ මන්ත්‍රීතුමාට ජය වේවා. හොඳයි එහෙනම් අපේ മന്ത്രിතුමාට තවත් රැස්වීම් ගණනාවකට යන්න තියෙන නිසා මා ඊටමත් ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ පාක්ෂිකයන් අමතන ලෙසට. සුබ දවසක් මා මිත්‍රවරුනි දැනටමත් තමුන්වහන්සේලා දන්නවා ඇති මා හිටපු පක්ෂය අතහැර මගේ නායකත්වයෙන් යුත් ජනතා වදමල පක්ෂය පිහිටුවේ කානිසාද කියලා. අපි නිසා නායකතුමනි දුක් විඳින අපි නිසා නෙවෙයි. ආන් වචනේ දුක් විඳින ඔබ නිසා නැතුව මිත්‍රවරුනි මට මේ හැටි දුක් විඳින්න උවමනා නැහැ. මට පැත්තකට වෙලා කාලා බීලා ජොලිය හිටියේකි. ඒත් මගේ ප්‍රයත්නය මොකද්ද? දුක් විඳින අපේ ගොඩ ගැටේ නෙවෙයි. ඒ මහත්මයාට අපේ පක්ෂේ ආකල්ප හොඳට තේරෙනවා. මට හරිම සතුටුයි ඔබතුමා ගැන. එහෙනම් දැන් කියමු බලන්න අපේ පක්ෂේ ලකුණ මොකද්ද කියලා. මලයි. ආන් හරි. එහෙනම් කියමු බලන්න මගේ අංකය මොකද්ද කියලා. අංක 5. ඔය දන්නේ හැමෝම වගේ දන්නවනේ. කොච්චර ආඩම්බරද මිත්‍රවරුනි. මගේ පාක්ෂිකයන්ට මගේ පක්ෂ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. නැතුව මන්ත්‍රීතුමා අපි කවදාත් සපෝට් එක දුන්නේ මන්ත්‍රීතුමාගේ මල පහටනේ.